හොඳයි. දෑල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරාධිපති හිටපු පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නිවිතිගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කෑගල්ලේ සුවිනීත ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ 57 වන ජන්මදිනය නිමිති කරගෙන තමයි මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත් සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කරලා ජීවිතේ සුගතියට අත් කරගන්න. මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සඳහා සහභාගී වූ ප්‍රදේශවාසී ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. අපේ පින්වත් මෙහෙණින් වහන්සේ අපේ පොලිස් නිලධාරී මහත්තුරු මහත්මීන් එවැගේම සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි මේ ධර්මදේශනාමේ පින්කම ආරම්භ කරන්න තිබ්බේ 10ට අපි දැන් පටන් ගන්නකොට වෙලාව 11:00යි. පින්නතුනි අපේ පොලිසියේ මහත්තුරු නොහිටින්න මට 11:00 එකටවත් එන්න හම්බෙන්නේ නැහැ. පේරාදෙනේ ඉඳන්ම මෙහෙට එක් කරගෙන ආවා. මගින් මගට. පින්නතුනි මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි මෙතන ඉන්න කාකිවත් බලාපොරොත්තුවක් තියනවද නිවන් දකින්න ඕන කියලා. එහෙම බලාපොරොත්තුවක් තියනවා නම් කවද ඉඳන් වගේ දෙක ඇති උනේ. එහෙම සම්මත ජාතියකටවත් ඉදිලා තියෙනවද? කවුද අර සවුන්ඩ් ඔපරේටර් කරන මහත්තයාට එන්න කියන්නේ? කවුද ඒ කරන්නේ? මේ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නම විතරයි පින්නතුනි ඔය අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. නිවන් දකින්න යන ගමනේ බොහොම පහසුවෙන් ඒ කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන් ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ. පින්නතුනි බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න බෑ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ඔය අපි නිකම් මොකට වාගේ මිනිස්සු වෙලා ඉපදිලා ඇති කියලාද? පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලම තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ මේක පොඩ්ඩක් ඉක්මන් කරගන්න විතරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. ඒ නිසා හොඳට මතක තියාගන්න. පින්නතුනි මේ පොළ භූමියට රැස් වෙච්ච සියලු දෙනාගේම ඒකායන අරමුණ පරමාර්ථය තමයි ඔය පින්නතුනි බණ නැහුවක් කමක් නැහැ. ඔය අහන්න එන්න හිතිච්ච එකම ලොකු දෙයක්.
බණ පිළි පදිනවද නැද්ද කියනවා පස්සනේ. අරම එන්ඩ හිතිච්ච එක හදාගණ්ඩ අමාරුම එක මොකක්ද. ඔන්න ඕකන හදාගණ්ඩ බැරි. අහන්ඩක් එන්ඩ එපේ. මෙතන දහස් ගානක් ඇති තරුණ මහත්තුරු. අපේ මුස්ලිම් අම්මලා තාත්තලා. ඒ කතෝලික ක්‍රිස්තියානි පින්නතු. මේ සියලු දෙනාගේම ලොකු ඕනෑකමක් තියෙනවා. පින්නතුනි හොඳ නරක දැනගන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මේ මහා පොළොවේ යථාර්ථයක් පින්නතුනි මේ නිවන් දකින්න යන ගමනේ මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්නෙම හොඳට මතක තියාගන්න ඕන වෙන මොකුත්ම කරන්න නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරමයි. අපි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක ගැන හිතන්නේවත් නැතුව අපි අනිත් හැම එකක්ම කරනවානේ. දැන් මේ පින්නතුන් දන්නවනේ ඉපදෙච්ච එක ඉපදුනා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් දන්නවනේ ඉපදිලා ඉන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනෝ මේ ලෝකේ අපි මෙතෙක් කාලයක් හිතාගෙන හිටපු අපි අර හොඳයි කියලා කියපු අපි අපේ කියලා කියපු කාලයකදී අපි වැළඳගත්ත අපේ දහම අපි වැළඳගත්ත අපේ සමහර දේවල් පින්නතුනේ ඒවම නෙමෙයිද අපිට ඔය දුකකට හේතු වෙලා තියෙන්නේ. කාලෙකදී අපි හොඳයි කියපුවා නෙමෙයිද ඔය අපේ ප්‍රශ්නෙට බලපාලා තියෙන්නේ. කාලෙකදී අපි සුදුසුයි කියපුවා නෙමෙයිද? වතුර එපා. අපි කාලෙකදී බොහොම සෙනෙහසින් බොහොම කැමැත්තෙන් ගත්තුවා තමයි අර එන්න එන්න මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට අපි කසාත බඳින්නේ කොච්චර සතුටින්ද? දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න බැඳලා ඉන්න තාත්තලා මතු මත්තටම පතනවද කියලා පතනවද? මගේ දැන් ඉන්න ස්වාමියා මට නිවන් දකින්නකම් හම්බයන් කියලා. මොකද ඒ කට්ටිය ඔළුව දෙපැත්තට වනන්නේ. මේ තාත්තලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න මගේ බිරිඳ හාමුදුරනේ දැන් ඉන්න කෙනාමයි නිවන් දකින්නකම් පතනවද ගෙවල් වල නෑ. මොන පැතුන්ද ඔය මේ අම්මලා වැඩිපුරම මම මේ කියන්නේ අපි අර මේ කාලෙකදී හැම එකක්ම එහෙමයි වෙනවද නඩත්තු කරපු අපි හොඳයි කියපු අපි ආදරෙන් බලාගත්ත අපේ කෙස් ටික මොකද වෙන්නේ නේ අර වෙනස් වෙනවනේ අපි නඩත්තු කරපු අපේ ශරීරය මේක වෙනස් වෙනවා විපරිණාම දුකටපත් වෙනවා. එතකොට කාලෙකදී හොඳට හිටපු අපේ ප්‍රියතමය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැද්ද? දරුවෝ වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතා වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතිය වෙනස් වෙන්නේ නැද්ද? මට කියන්න මේ ලෝකෙ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දැන් මේ අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන කාගෙන්ද? මේ පැත්තේ බොනවද නැහැ? නැතුව ඇති. මෙහෙ හොඳයි. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් පේන්නේ මෙහෙ තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. මං හිතුවේ ඇත්තටම නැතුව ඇති කියලා ඕවා මේ.
මේ අම්මලා වැඩිපුරම බැනුම් අහලා ඇත්තේ සෙනෙහ බර කසාද ස්වාමියාගෙන් නෙමෙයිද? අල්ලපු මේ අම්මලා දැන් මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. අර මෙහෙ බොන්න නැති හින්දා නැතුව ඇති බොන පැති වල ටිකක් වැඩි. අය පාරේ යන මිනිස්සු බයිනවද? කවුද බයින්නේ? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? හපංකම් ඈ. කාටද මම මේ කියන්නේ? තාත්තලාට. මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන මානේ ඉන්න ඒ පියවරුන්ට උපහාර දක්වන්න යන්න. දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ මං කියන්නේ පින්නතුනේ මේ අපි ඔය ඔහොම හැසිරුණාට මේක එහෙම ඇති දෙයක් නැහැ. මේ වෙනකොට කී ගමනක් විතර කුණු හarpෙන් බැලලා තියෙනවද බිරිඳට? දෙපාර. ඊට වැඩියදී මං හිතන්නේ. මොන බැනුම්ද තඩි ගහලා ඇති ඉස්මෑන්ඩ්. හපංකම. මේකත් අහන්නේ තාත්තලාගෙන්මයි. ළමයි ඉන්න ඕන ළමයින්ගුණුත් ඇහියකි අම්මලා තාත්තලා හපංකම්. ළමයින්ගෙන් ඇහුවොත් එහෙන් පුතේ වැඩිපුරම කුණුහර පහලා තියෙන්නේ කායෙන්ද කියලා. දෙමව්පියන්ගෙන් කියේ. ළමයිට පිටුම් කුණුහරප කියනද ඇවිල්ලා. තාත්තලා මේ වෙනකොට කී දැන් ඔහොම බණ අහන ගමන් මොකද කරන්න ඕන? හදවතට තට්ටුවක් දාලා හාඳුරු අහනවා මේක ඇත්තද බොරුද? රද සාක්ෂිය නෙපින්නතුනේ වටින්. මම මේ වෙනකොට කී ගමනක් විතර දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවද? බැනලම නැත්. නැතු ඇති. ඔය මේ වෙනකොට කී ගමනක් විතර දරුවෝ ඉස්සරහ ඔය අරක්කු බීඩි සිගරට් බීලා නේ නටන නාටකම් සේරම කවුරු ඉස්සරහද? තියන බලු ගතිය කියන්නේ ඔය මම මේ දොස් පරොස් කියනව නෙමෙයි හොඳ. ඒවා මහ කැත වැඩ. කෙලලා අපූර්වට කෙලලා කියන්නේ මේ. බීලා අපූර්වට පාර එනවා. පොලිසියට ටෝක් කරනවනේ නොබීපු ගානට. ගෙදරට ගොඩ වෙච්ච ගමන් අම්මෝ සත්‍යයනේ. කාටද හපංකම් පාන්නේ? ඔය හයිබ්‍රීඩ් ගති තියාගන්න එපා. පැහැදිලිද? හොඳ පෞරුෂයක් තියෙන තාත්තා කෙනෙක් වෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන තාත්තා කෙනෙක් වෙන්න ඕන. ඒ පෞරුෂය, ඒ අභිමානය රැකෙන්න ඕන, රැකගන්න ඕන පින්නතුනේ. බනින්න එහෙම නෑ 10ට ආවනම් අවුව නෑනේ කියලා. පින්නතුනේ අද තව ධර්ම දේශනා 3ක් තියෙනවා. ඒ කරලා රෑ 10ට දොරමඩලාවට යන්නත් ඕනේ. පියවරු එකටම ඔය පෞරුෂය රැකගන්න. ඊට පස්සේ අම්මලා ඔය අභිමානය ඔය පෞරුෂය රැකගන්න මේ වෙනකොට කී ගමනක් විතර දරුවන්ට කියලා තියෙනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කොච්චර කියනවද? කවදාවත් ආයෙම කියන්න එපා. පින්නතුනේ මේවත් එක්ක තමයි කලකිරීම, දුක, කනගාටුව ඇති වෙන්නේ පටන් ගන්න. ඔය ගෙවල් වල මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලාද ඇත්තෝ? මිනිස්සුන්ට මේක අප්පිරිය වෙන්නේ මොකෙන්ද? බුදුරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. පින්නතුනේ වචනේ සංවරකම තියෙන්න ඕන. ඒ වචනේ සංවරකම තියාගන්න හදාගන්න නම් ඔන්න ඔය
ගෙවල් වල